මට එකපාරම හිතෙනවා මේ ගැහණියකගේ පයෝදර කියලා කියන්නේ හුස්ම ගන්න කොට්ටයක් කියලා. අන්න වටේ ඉන්න ටිකක් බලන් ඉන්නවා මගේ දිහා. මේක හුස්ම ගන්නවා මෙතන මෙහෙම හුස්ම ගන්න ඕනේ. කොට්ටයක් කියන්නේ ඔළුව තියන්න පුළුවන්. ඒතර තරුණයෙක් හිතනවා නම් මගේ ඔළුව ගිනි අරන් තියෙන්නේ පුන් පියවුරින් හිස ගිනිනිවා කියලා. ඒ අත්දැකීම නොලබපු එකෙකුට ඒක නොහිතන එකෙකුට මං හිතන්නේ ඒක ලියන්න බෑ කියලා. ඔළුව ගිනි ගත්ත වෙලාවක නේ අපි උරහිස දෙනවා කියලා. මගේ උරහෙට එන්න කියලා කියනවා. දැන් එහෙම තමයි මේ වේදනාව සාහිත්‍යයට එන්නේ. මලකඩ කාපු ඔලු සුද්ධ කරන සන්දිට්ටි TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අයිබුවන් කියලා පිළිගන්නවා සන්දිට්ටි TV නාලිකාව හා සම්බන්ධ වෙලා ඉන්න සියලුම පුරවැසියන්ව. අද කතා කරන්න යන්නේ රසවත් කන්සෙප්ට් එකක් ගැන. ඒ තමයි උපුල් සාන්ත සන්නස්කල නැත්තම් සන්න පිළිබඳව තමයි අද පොඩි හැඳින්වීමක් කරන්න යන්නේ. මොකද සන්න මේ එන 14 වෙනිදා පෙබරවාරි මාසේ 14 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය අරගෙන ඉන්ඩෝ ෂෝ එකක් ඕගනයිස් කරලා තියෙනවා නිර්වාණ කියලා. ඒ නිර්වාණ කියන ෂෝ එක පිළිබඳව පබ්ලිසිටි එකක් දෙන්නේ නෙමෙයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. මම පෞද්ගලිකව නුගේගොඩ රොටරි ආයතනය තුල ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදිහට වැඩ කරන කාලෙදී සන්නස්කල සර් නැත්තම් උපුල් ශාන්ත සන්නස්කල ආදරයට කියන සන්නාගේ චරිතය පිළිබඳව ටැලන්ට් පිළිබඳව අවදානම් කොයිතරම් ලස්සනට මේවා අරගෙන නිකන් අවදානම් එක සෙල්ලම් කරන චරිතයක්. එච්චර අවදානම් ගත්ත මිනිස්සෙක් මම ගොඩක් ඇත්තටම ලයිෆ් එකේ දැකලා නැහැ. ඉතින් ඒ නිසා මේ සන්න ගැන පොඩි ඉතිහාස කතා ටිකකුත් එක්ක මේ කරන ප්‍රෝග්‍රෑම් එකෙන් සන්නට අඩු ගානේ අබෑට එක තරම් හරි චූටි වාසියක් වෙනවා නම් මම ඒ ගැන සතුටු වෙනවා. දැන් මට මතක් වෙනවා කොළඹ විහාර මහදේවී උද්‍යානයේ දැන් මම කියන්නේ 2001 අවුරුද්දේ විහාර මහදේවී උද්‍යානය වටේ පුදුම ට්‍රැෆික් එකක්. පුදුම සෙනගක් ඉන්නේ තරුණ කොල්ලෝ කෙල්ලෝ. ඒ ඉන්න කොල්ලෝ කෙල්ලෝ අතරින් අර විහාර මහදේවී උද්‍යානයට ඇතුල් වෙන ඒ දොරටුව ගාවට එනවා නිකන් පෙළපාලියක් එනවා වගේ. මොකද්ද පෙළපාලිය? රජවරුන්ට නැත තහනම් අපටම විතරද තහනම්. දැන් මේක තමයි ස්ලෝගන් එක. දැන් මේක ලස්සන වැඩේ කියන්නේ මේක කිය එන්නේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි දෙන්නෙක් ඒ ස්ලෝගන් එක ලියපු. රජවරුන්ට නැත තහනම් අපටම විතරද තහනම් කියන එක ලියපු බෝඩ් එක අරන් එනවා. පිටිපස්සෙන් කට්ටිය අර රැලියකට යනවා වගේ රජවරුන්ට නැත තහනම් අපටම විතරද තහනම් රජවරුන්ට නැත තහනම් අපටම විතරද තහනම් රජවරුන්ට නැත තහනම් අපටම විතරද තහනම් කිය මේ වටේ එනවා. මේක අමුතු එකක්. බලපුවහම කාටද මේ රජවරුන්ට නැත තහනම් කියන්නේ? මේ වැලන්ටයින් දිනය ලංකාවේ මිනිස්සු අතරට එහෙම ඇවිල්ලා තිබුණේ නැහැ. සන්න තමයි 1999 ටියුෂන් එකේ හොඳම සිංහල පොර වෙලා ඉන්න කාලේ පට්ට විදිහට ළමයි ඉන්න කාලේ රොටරියේ කට කපලා අර යට පල්ලෑ හෝල් එක පිරලා ඉන්න කාලේ මේ සන්නාට හිතුණා මං හිතන්නේ මේ අලුත් වෙළඳපොලක් හදන්න ප්‍රේමයට කොටිම ගොත ආදරේ විකුණන්න. මොකද සන්න සිංහල ගුරුවරයා වුණාට පුදුම මාකටිං එවතින් මාකටිං කියන්නේ ඇඟ පුරා තියෙන මාකටිං. ඕන එකක් මාකට් කරනවා. දැන් අර ගොඩ දෙනෙක් දොස් කිව්වනේ අර අම්මා නම කතාව ලියලා මේ ගෝර්කේගේ අම්මාට වඩා සන්නගේ අම්මා පොත විකුණන ලංකාවේ. මේක යූත් සෙන්ටර් එකේ එලි දක්වන උත්සවයේ දවසේ මමයි අපේ ධම්මික බණ්ඩාර සර්වි දෙන්නමත් ගියානේ එතෙන්ට. ලාල්කාන්ත මහත්තයානේ කතා කරේ. ඔය ලාල්කාන්ත මහත්තයාගේ ඒකේ හොඳ ප්‍රකාශයක් කරනවා මට මතක නැහැ. ඒක අපි සන්නගේ කටින්ම අහමුකෝ. ලාල්කාන්ත කියලා තිබුණා. ඒ සන්නගේ අම්මා ගෝකී අම්මා උඹලා කියව ගන්නලා සන්නගේ අම්මා මගේ අම්මා වගේ කියලා. ඒක මතකයි කතාව. එහෙම ලාල්කාන්ත කියලා තිබුණා. එතකොට 1999 ළමයි ටික රැස් කරලා මහරගම යුත් සෙන්ටර් එක අරගෙන පළවෙනි වතාවට ප්‍රථම වතාවට
ලංකාවේ මිනිස්සුන්ට තරුණ තරුණියන්ට ඒ ඔලුගඩි වලට දුන්නා මේ වැලන්ටයින් කියන්නේ යකෝ පෙම්මතුන්ට තියෙන දවසක්. මේ පෙම්මතුන්ගේ දිනය. එනිසා මේකට රෝසමල් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් පර්ෆියුම් දෙන්න පුළුවන්, නැත්නම් වෙන මොනවා හරි දෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොහේ හරි දවසක ගෙදරින් පැනලා යන්න පුළුවන්, තෑගි භෝගයක් දෙන්න පුළුවන්, ඔය මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. ඒක බලා සමරපල්ලා කියලා අලුත් කන්සෙප්ට් එකක් විදියට විකුණන්න පුළුවන් භාණ්ඩයක් විදියට මීට අවුරුදු 25කට විතර පෙර 26කට කලින් මේ පැලේ හිටුවා. වැලන්ටයින් දිනේ වෙනුවෙන් ලොකු කුඩා තරුණ මාළු ඕන ආගමක් අදහන අය මේක සමරනවා. කතෝලික බෞද්ධ ભેදයක් නැහැ. තරුණ කොල්ලෝ කියලා සාමාන්‍ය අවුරුදු 50 ඉඳලා මේක සමරන තත්යකට සන්නපත් කරලා තියෙනවා. මොකද මීට අවුරුදු 26කට කලින් අවුරුදු 25 එක අද වෙද්දී අවුරුදු 50 පැනලා. එතකොට ඒ සන්න පුරුදු කරපු ඒ නිර්මාණ රට ඇතුලේ හදපු වෙළඳපළ එහෙම නැත්නම් ඒ සංකල්පය මේ වෙද්දී වපුරලා මහ විශාල ගස් බවට පත් වෙලා තියෙනවා. අද හොඳ වෙළඳපළක් මේ වැලන්ටයින් දිනේ සම්බන්ධයෙන් නිර්මාණය කෙරුවා. ඒ ගෞරවය හිමි වෙන්නේ සන්නට. මොකද මේක ඇත්තටම කිව්වොත් ලංකාවේ අර වැලන්ටයින් දවසේ ඉහළ පන්තියේ මිනිස්සු ටිකක් විතරක් මේක සැමරුවා. ඒක නිසා තමයි රජවරුන්ට නැත තහනම් කියන ප්‍රකාශය කියන්නේ. ලංකාවේ මේ ඉහළ සමාජ තීරුව විතරයි මේ ගත්තේ. ඒවල උන්ට හොටෙල් වලට යන්න පුළුවන්, උන් එක්කලා රමණය දෙන්න පුළුවන්, ඒ කොල්ල කෙල්ල ඒවට යන්න පුළුවන්, සල්ලි තියෙන උන්ට. ඒක ගැටලුවක් නෑ. ඉහළ පන්තියට පමණක් සීමා වෙලා තිබිච්ච වැලන්ටයින් දිනය, පෙම්වතුන්ගේ දිනය මේ සමාජයේ අටකලම් පන්නේ වගේ පැත්තකට පොවක ගෙනිච්ච සන්නා. ඒ නිසා යට මේ ගෞරවය හිමි වෙන්න ඕනේ. හරි, අද ඒක මාකට් වෙලා තියෙනවා හොඳට. අන්නට ඇත්තටම ගත්තොත් මේක ලොකු අවදානමක්. අවදානම් එක සෙල්ලම් කර චරිතයක් තමයි උපුල් සන්නස් කියලා කියන්නේ. මම එක සිද්ධියක් විතරක් කියන මම මේක හොයාගත්තා. විශේෂයෙන්ම ඔය ධම්මික බණ්ඩාර සන්නගේ කැම්පස් එකේ එක යාළුවෝ එකට හිටපු සෙට් එක චමරිය හිටපු කට්ටිය. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ දන්නවා බණ්ඩ හොඳටම ධම්මික බණ්ඩාර හොඳටම දන්නවා සන්න පිළිබඳව. ඉතින් මේ විජය කුමාරතුංගගේ මරණය සිද්ධ වෙන 1987 ජනතායුක්ති පෙරමුණේ චෝදනාව එල්ල වෙන්නේ. එතකොට ඒ කාලේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමක් නියෝජනය කරපු පිරිසක් හැටියටනේ සන්නලසා බණ්ඩාරලා ධම්මික බණ්ඩාරලා මේ කතිකාවට ලක් වෙලා තියෙන්නේ. එතකොට ඒ කාලෙදී විජය කුමාරතුංගව ඝාතනය කරාට පස්සේ මලගෙදර කතා කරන්න අවස්ථාව හම්බෙලා තියෙන්නේ ධම්මික බණ්ඩාරට. නමුත් ධම්මික බණ්ඩාරගේ අම්මගේ අසනීප තත්ත්වයක් නිසා ධම්මික මේක කතා නොකර ධම්මික බණ්ඩාර ගමේ යනවා. සන්නස්කල සර් මේ අවදානම ගන්නවා. මොකද මේ ඇත්තටම එවකට 87 88 89 කියන්නේ ලංකාවේ පට්ට භීෂණ යුගයක් පැවතුණු රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙච්ච යුගයක් නේ. ඒ යුගයේ හිතුණු අය මරනවා. ගෝඩිබිල්ල සංස්කෘතියක් නෙතිබුණේ මේක යන්තම් පොඩක් මතක් කරන්න කිව්වේ. ඉතින් එහෙම අවදානමක් තියෙන කාලෙක විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කල්ලියේ බලපෑම් වලට ඒ වගේම මරණ තර්ජන වලට ලක් වෙලා හිටපු කට්ටියක් ඒ අවස්ථාවක සන්න මේක ගන්නවා. එයා තමයි විජය කුමාරතුංගගේ මලගෙදර කතාව පවත්වන්නේ. ආයි කතා කරලා ඉවරුණාට පස්සේ පැය 24ක් යන්න කලින් මරණ වරන්තු වෙනවා සන්නට. මරණ වරන්තු වෙනවා. තමන් ළඟ හිටපු සියලු යාළුවෝ අයින් වෙනවා. සන්නට ණයට දීලා තිබුණු බුදිය ගන්න දීලා තිබුණු අර මෙට්ටේ පවා සමහර යාළුවෝ සන්නට මතක ඇති ඒකත් අරන් යනවා. කවුරුත් නැහැ. ඔක්කොම අතාරිනවා. ධම්මික බණ්ඩාර සන්නගේ තිබුණු මිත්‍රශීලී භාවය නිසා ඊට පස්සේ කොහරි තියාගෙන බට්ටු බෙදලා කාලා හරි මොන හරි සීන් එකක් කරලා එදා මේ ඔය අද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉස්සර තැපැල් කන්තෝරුව තැපැල් මුවමාරු මධ්‍යස්ථාන ඔන්න ඔහෙ ඉඳලා කොහොම හරි ලස්සන කතා ටිකක් තියෙනවා. එහෙම අවදානමක් ගත්ත චරිතයක්. දැන් සන්න කියන්නේ අවදානයක සෙල්ලම් කරපු චරිතයක්. එහෙම අවදානම් අරගෙන ඇත්තටම ගත්තොත් මිනිස්සු අවදානම් ගත්තේ නැත්නම් මිනිස්සු ගමනක් යන්නේ නැහැ. සාර්ථක මිනිස්සු බවට පත් වෙන්නේ නැහැ. අර සන්නගමේ භාෂාවෙන් කියනවා නම් ආස්වාස ප්‍රාස්වාස පමණයි කරමින් ජීවත් වෙලා තියෙන මේ මිනිස්සු මේ මරණ තුරාවට. එනිසා මේ ජීවිතේ අවදානම් බාර අරගෙන මේ අපි මේ ජීවත් වෙන අර නාමික පුද්ගලයෙක් විදිහට ජීවත් වෙනවට වඩා යා නමක්
තියාගෙන වැඩක් කරලා ජීවත් වෙන එකේ පොඩි තෘප්තියක් තියෙනවා. ඒක සන්නක් කරනවා. හරි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනවා. ලංකාවේ අදටත් රෙකෝඩ් එක කඩන්න බෑ උසස් පෙළ සිංහල ගුරුවරයෙක් හැටියට ඒ අවුරුදු 30 ගානක උගන්වලා එළියට දාපු ළමයි ප්‍රමාණය. එතකොට මලගෙවල්ද ඔය හැදුවනේ ලංකාවේ ටියුෂන් ගුරුවරු ටික එකතු වෙලා පිහිටෙව්වා සමස්ත ලංකා වෘත්තීය දේශිකවරුන්ගේ සංගමය කියලා එකක් නුගේගොඩ රොටරිය පාදක කරගෙන ඇප්ලා කියලා සංවිධානයක්. එතකොට මේකේ ජාතික සංවිධායකවලත් කටයුතු කරේ සන්නස්කල කාලයක් තිස්සේ. ඇත්තටම අපේ තාත්තා වුණත් මැරුණු කාලෙක මේ ගුරුවරයෙක්ගේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් බිරිඳක් දරුවෙක් කවුරු හරි මියගේ වෙලාවක මේ ඇප්ලා එක විශාල වශයෙන් උදව් කරා. ලොකු සංවිධාන ශක්තියක් හැදුවා. ඉතින් ඇත්තටම ඒවල අතීතයේ හිටපු මේ කටයුතු කරේ මූලික අරගෙන සන්නස්කල සර්. ඒක දැන් තියෙනවද කියලා දන්නෙත් නැහැ. ඒ ඔක්කොම අරාජික වෙලා ගියා. ලොකු සාමූහික එකතුමතුකමක් තිබුණා ඔය ගුරුවරුත් එක්ක. එදා මම මේ කියන්නේ 2014 වගේ කාලෙ වෙනකන් 2014 සන්න ටියුෂන් එකෙන් සමුගන්නවා පාර්ලිමේන්තු ඡන්ද ඉල්ල රත්මලාන ආසනයේට. එතනදී සන්න පරාජයට පත් වෙනවා. හේතුව සන්නව මේ රටේ මිනිස්සු තේරුම් අරගත්තේ නැහැ. විශේෂයෙන්ම අර මේ සත්‍යාගාරය කියන ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේදී කියපු කතාවක් නිසා තමයි සන්න ජාතිද්‍රෝහියෙක් දේශද්‍රෝහියෙක් හැටියට බෙදුම්වාදයට උදව් කරන්නෙක් හැටියට මිනිස්සු තුල අදහසක් ආව. සන්න කියපු කතාවක් නිසා ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් හම්බුනොත් මම දරුවෙක් හදනවා වගේ කතා කියලා. ඒවා මිනිස්සුන්ට තේරුම් ගන්න බැරුව ගියා. අද ඇත්තටම අපිටත් හිතෙනවා ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් කරන් දරුවෙක් හදාගත්තා නම් මේ තියෙන මේ ලොලිපොප් ආණ්ඩුව වලට වඩා ඒක වටිනවා කියලා. කමක් නැහැ, ඒක වෙනම කතාවක්. නමුත් එවැනි අවදානංකාරී ප්‍රකාශ සහ අවදානං අරගත්තා. එතකොට 1999 සන්න ගත්තේ අවදානමක්. මොකද දැඩි සංස්කෘතිකවාදයෙන් ජීවත් වෙනකොට දැඩි පරිශෝධනවාදීන් විදිහට කටයුතු කරනකොට අති පරිශෝධනවාදීන් විදිහට ලංකාවේ මිනිස්සු කටයුතු කරද්දී සන්න මේ විශේෂයෙන්ම මේ සංස්කෘතික අසාධාරණ රාමුව කුඩු වෙන්න ගැහුවා. ඒ තමයි පෙම්මතුන්ගේ දිනයක් ප්‍රකාශයට පත් කරලා ඒකට ළම අරුතක් දීලා ඒක සමාජගත කරලා මේ 25 අවුරුද්දේ පෙම්මතුන්ගේ දිනය ජනතාව අතර ගෙනිච්ච ගමින් නගරෙන් ගමටත් ගෙනිච්චා. ඒ නිසා අපි සන්නට ස්තුතිවන්ත වෙනවා. දැන් ඊට පස්සේ තව අවදානමක් අරගන්න තියෙනවා. ඒ තව අවදානම තමයි දැන් අවුරුදු 62යි සන්නගේ වයස. ඒ 62 ඇතුළත ආස්වාස ප්‍රාස්වාස පමණක් කළ මිනිසෙක් නොවේ යහු. විටක නවකතා, විටක කෙටි කතා, චිත්‍රපටි, ඒ වගේම චිත්‍රපටි නිෂ්පාදනය, මම හිතන්නේ සින්දු විශාල ප්‍රමාණයක් ලියපු ඔය සුපර්ස්ටාර් වලට වැඩිම ප්‍රමාණයක් මම හිතන්නේ සින්දු ලියලා තියෙන සන්නා. හොඳ ගායකයෝ ටිකක් බිහි කරුවා සන්නා. දැන් ඊළඟ අවදානම තමයි මේ අවුරුදු 25කට පස්සේ මේ අවුරුදු 62ක් වෙච්ච මහල්ලා දැන් මොකද්ද කරන්න යන්නේ? ටියුෂන් එකෙත් විශාල ඔඩියන්ස් එකක් නැතුව ඉන්න කාලෙක තවත් අභියෝගයක් පාරගෙන තියෙනවා. නිර්වාණ කියලා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය අරගෙන මේ 2026 පෙබරවාරි 14 කොන්සර්ට් එකක් කරන්න. එදාට විශාල ගායකයෝ පිරිසක් ගෙන්නලා එයාම ලියපු සින්දු 30කට වැඩි ප්‍රමාණයක් මේ නිර්වාණ කොන්සර්ට් එක ඇතුලේ වේදිකාවකට ගේනවා. දැන් මේක සංවිධානය කිරීමත් විශාල කාර්යභාරයක්, අභියෝගයක්. මොකද වයසත් එක්ක. නමුත් සන්නගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය වයසට ගියේ නැහැ. ඔව් ගතින් පමණක් වයසට යද්දී සිතින් මනසින් ඔහු හොඳ ශක්ති සම්පන්න වුණා. අභියෝග බාර ගන්න පුළුවන් පුද්ගලයෙක් වුණා. මම හිතන්නේ සන්නගේ සෑම ගීතයක් ඇතුළෙම තියෙන්නේ විරහව නෙමෙයි ප්‍රේමය. ඒ සෑම ගීතයක් ඇතුළෙම කියවෙනවා සන්නා තමන්ගේ 62ක් වෙච්ච දිවිසැරියේ තමා ලබාගත්ත අත්දැකීම්, ප්‍රේමයෙන් අහිමිවීම, ප්‍රේමයේ හිමිවීම, ප්‍රේමය අහිමි වුණාට පස්සේ ඇතිවෙන හිඩස නිසා අර මානසික රිදුම් ඇතිවෙච්ච තුවාල මේ කැක්කුම් වලින් තමයි සංයුක්ත වෙලා මේ ගීත විශාල ප්‍රමාණයක් සන්නගෙන් එළියට ආවේ. ඒ නිසා ඔහුගේ රිදුම් මැදින් ලියාපු ගීත ගණනාවක් එළියට එන සන්න ආරාධනා කරනවා ආදර සල්පිලක් පවත්වලා ඒ සල්පිල ඇතුලේ ප්‍රේමය වෙන්දේසි කරන්න. අර මල් වට්ටිය වෙන්දේසි කරනවා වගේ සන්න ලස්සන නමක් දාලා ආරාධනා කරනවා ඔබ එන්න, ඇවිත් යන්න එන්න
මොකටද ප්‍රේමය ආදරය අනුමෝදන් කරන්න. එන්න ඔබත් ඇවිත් යන්න ප්‍රේමය අනුමෝදන් කරන්න කියලා ඔහු කියනවා. එහෙනම් අපි පෙබරවාරි 14 යමු සන්නගේ නිර්වාණ කොන්සර්ට් එක බලන්න. අඩු ගානේ Facebook එකේ කොමෙන්ටුවක් හරි දාලා මට ඇමිනෙන්න ඕනි. එහෙම හැමුණුන් නැත්තම් මේ සොසයිටියත් එක්ක නිකන් මම මලා කියලා දැනෙනවා. මට හැමනිල්ල තමයි අත්‍තරම සැපේ.